හිතවා මිට්ටුවනේ. පොළොන්නරුවේ මැරරජනගෙන් නාමල් කුක්කට තොත්තු ලැබෙන බව තමයි වාර්තා වෙන්නේ. නැවත වතාවක් තවම්ගේ පැවැත්ම උදෙසා හිරුනිකත් නාමලුත් එකතු වෙන ලකුණු පහළ වෙලා තියෙනවා. වර්තමානයේ පවතින දේශපාලන තත්ත්වයේ මත හිරුනිකාට කිසිසේත්ම සජිත්ගේ පක්ෂය තුල අනාගතයක් නැහැ. මොකද මේ වෙනකොට සජිත්ගේ අඹුව හිරුනිකා සම්බන්ධයෙන් ඉන්නේ වෛරයක. සජිත්ගේ අඹුව හැම මොහොතකම තමන්ගේ මිනිහව තමන්ට අහිමි වෙයි කියන බයෙන් ඉන්නේ. ඒ හින්දා ඒ අම්මන්ඩි නිරන්තරයෙන්ම හිරුනිකාට පහර දුන්නා. මේ නිශ්චිත මොහොතේ නැවත වතාවක් නාමල් සහ හිරුනිකා අතර සම්බන්ධය ගොඩනැගෙමින් තියෙනවා. මිට්ටවරුනි හිරුනිකාම කියන විදියට තමන් චූකෙල්ල කාලේ ජංගි කුටේකුත් ගහගෙන නාමල් අයියත් එක්ක ඇට බෝල ගැහුවයි කියලා ඒ අම්මන්ඩි ප්‍රසිද්ධ වේදිකාවේ කිව්වා. තමන් නාමල් එක්ක ඇට බෝල ගහනකොට රාජපක්ෂ මහේකා බලන් හිටියයි කියලා තේ අම්මන්ඩි කිව්වා. හැබැයි ඒ ඇට බෝල ගහිලා අවසානයේ කෙලවරුනේ හිරුනිකාගේ මහේකාගේ මරණය. මිට්ටවරුනි ලංකාවේ පිරිමියෙ පැහැරගෙන ගිය ප්‍රසිද්ධම ගෑණි තමයි හිරුනිකා. මීට පෙර අපි අහලා තියෙනවා ඒ වගේ පිරිමි පැහැරගෙන යනවා. හැබැයි ප්‍රසිද්ධියේ පිරිමියෙ පැහැරගෙන ගියේ හිරුනිකා. ඒ වගේම ඒ වැඩේ ඔය නාමල් කොළුවගේ මහා මණ්ඩිත් කරා. තජුදීන්ට කරේ ඒ වැඩේ. එතකොට ඒ නිසා මේ හිරුනිකාලා සහ රාජපක්ෂලා අතර හොඳ ගැළපීමක් තියෙනවා. තවත් කාරණයක් තමයි හිරුනිකාගේ මහා එකා දරුණු අපරාධකාරයෙක්. ඔය කොළොන්නරුවේ පැත්තේ එක් අවස්ථාවකදී තරුණයෙක් උස්සලා පොළවේ ගහලා මරපු චෝදනාවක් ಭಾರತට තිබ්බා. අනෙක් කාරණේ තමයි හිරුනිකාම කියනවා ಭಾರತ ලක්ෂ්මන් තමයි නැත්තම් හිරුනිකාගේ මහා එකා තමයි මිනිමරු මරාට ගෑනු සප්ලයි කරේ කියලා. ඒ හින්දා තමයි මරණකම්ම ಭಾರತට එක එක තනතුරු දීදී මරා ළඟ තියාගත්තේ. මිත්‍රවරුනි ಭಾರತලත් මරාලා වගේම හොරකම් කරලා පෝසත් වෙච්චියෝ. හොඳ උදාහරණයක් මම කියන්නම්. ಭಾರತගේ මහා එකා, ඒ කියන්නේ හිරුනිකාගේ මහා එකාගේත් මහා එකා පෙට්‍රෝලියම් එකේ වැඩ කරපු ඩ්‍රයිවර් කෙනෙක්. මිනිහා තෙල්කම්කරු සමිතියේ හිටපු සභාපතිවරයා. එතකොට ඒ මිනිහගේ වත්කම තමයි පෙට්‍රෝලියම් එකේ පඩිය. ඉන් පස්සේ ಭಾರತගේ පොළුවා, ඒ කියන්නේ මේ පෙට්‍රෝලියම් එකේ වැඩ කරපු ඩ්‍රයිවර්ගේ පුතා තමයි ಭಾರತ. එතකොට එදා ඉඳලා අද දක්වා ಭಾರತලට මෙච්චර මුදලක් ලැබුණේ කොහොමද? ಭಾರತ කියලා කියන්නේ රස්සාවක් කරපු එකෙක් නෙමෙයි. කාලයක් චන්ද්‍රිකාගේ රෙදිය පිල්ලුවා. ඔබට මතක ඇති. එදා රස්විමට රැගලා ඔකක් කිව්වේ හොරකම් කරලා අහුනොත් ගෝල් පේස් එකට ගෙනල්ලා හැම ගහනවායි කියලා. එහෙම කියලා චන්ද්‍රිකා ගාවට රිංගපු ඌ දිගින් දිගටම චන්ද්‍රිකාගේ ජංගිය පිල්ලුවා. ඒ ප්‍රතිඵල විදියට ඌ බොහෝ දේවල් ලැබුවා. කොටින්ම මිනිස්සු දේශපාලන වශයෙන් ඌ එලෙව්වත් මරා දිගින් දිගටම තමන්ගේ කම්කරු උපදේශක හැටියට ಭಾರತව තියාගත්තේ ඒ ගනුදෙනු නිසා. අනිත් කාරණේ තමයි රාජපක්ෂලා කරපු හැම කුපාඩි පාදඩ වැඩම ಭಾರತ අනුමත කරා සහ උදව් කරා. මොකද ಭಾರತ කියන්නේ නම්බර 1 මැරේක් නිසා. ඉන් පස්සේ මිට්ටෝරණි ඔබට මතක ඇති ಭಾರತ මලාට පස්සේ ಭಾರතට දීලා තිබෙන නිවසක්. ඒක තිබ්බේ තොස්සල ජයලජ්ජාවර්ධනට අයිති වෙලා තිබ්බ කාර්යාලයට එහා පැත්තේ තිබ්බ මගනගම ඔෆිස් එක, ඊළඟ මෙහා පැත්තෙන් තිබ්බ ಭಾರತගේ ගෙදර. ಭಾರತ මලාට පස්සේ ಭಾರತගේ පවුලේ උන් ගෙදර යන්න එපා. උන් ගියේ නැහැ. උන් දිගින් දිගට මේ ගෙදර ඉඳ දුන්නා. මරා තමයි ඉඳ දුන්නේ. ඒ කියන්නේ මේ ඔය කුඩු දුමින්දත් එක්ක කචල් එකක් ගියානේ. ඒ කාලෙත් ಭಾರತලා හිටියේ රජේ නෙන නිවසක. උන් නෙන නිවස බාර දුන්නේ නැහැ. උන්ට යන්න තැනක් නැති ප්‍රශ්නයක් නැහැනේ. මොකද මේක තමයි මුන්ගේ සාමාන්‍ය ස්වභාවය. මුන් කොහොම ප්‍රසිද්ධිය කුලල් කාගත්තත් අන්තිමට තමන්ගේ පැවැත්මෙන් එකතු වෙනවා. අනිත් කාරණේ තමයි දැන් ඔය යහපාලන ආණ්ඩුව ආපු වෙලාවේ හිරුනිකාල මහා ලොකුවට කයිවාරු ගහනවානේ ප්‍රජාතන්ත්‍රවාදයේ විනිවිද භාවය ගැන. හැබැයි ඒ අම්මන්ඩිට ඉන්නවා කැනඩාවේ නන්නත්තර වෙච්ච නැන්දා කෙනෙක්. ඔය නැන්දට කොන්සල් තනතුරක් හදලා දුන්න ඇමරිකාව. තානාපති කාර්යාලයකට හැරියා. ඒ කාලකන්ණි ගෑණිත් රට ඔය වගේම තක්කඩි දේශපාලනයක් ගත කරන ගෑණි. ඊළඟ කාරණේ කියන්නේ මම මේ කියන්නේ හිරුනිකා තමන්ගේ නැන්දට, ඒ කියන්නේ තමන්ගේ මහා එකාගේ සහෝදරියකට තමයි කොන්සල් තනතුර හදලා දුන්නේ. හිරුනිකාට හිටියා මල්ලි කෙනෙක්, මදාවියෙක්. ඒ මදාවිය ඇමරිකාවට හැරියා. ඒ අම්මන්ඩි ඒ වෙලාවේ කිව්වේ ಭಾರತ මරුණට පස්සේ තමන්ට ලොකු මරණ සරජන තියෙනවා, මල්ලි මරයි කියලා බලට තමයි තමන් ඇමරිකාවට ඇරී කියලා. හැබැයි ඒක ඇමරිකාවට ගිහිල්ලා තනිකර පිස්සු කෙල කළ හිටියේ
නැන්ද තානාපති කාර්යාලයට ඇරිය මල්ලි බලා ගන්න. උන් නැතුව රට වෙනුවෙන් කරපු රෙද්දක්වත් නැහැ. ඒ හින්දා මිත්‍රෝනි මම මේ කියන්නට උත්සාහ කරන්නේ හිරුනිකාල වගේම රාජපක්ෂලා වගේම හිරුනිකාලත් පට්ටහොරු පට්ටමදාවි. ඔබ හොයලා බලන්න හිරුනිකාට ආරක්ෂකයෝ යහපාලන ආණ්ඩුවේ කාලේ කීයක් දුන්නද? සාමාන්‍යයෙන් දුන්නේ පොලිස්කාරයෝ දෙන්නේ තුන් දෙන්නේ. හිරුනිකා වටේ කළු ඇදගත්තේ උන් කී දෙනෙක් හිටියද? ඒ කොළොන්නාවේ හිටපු මදාවි. දැන් කුඩුදුමින්දයට දිගින් දිගටම හිරුනිකා ඇඟිල්ල දික් කරනවා. හැබැයි කොළොන්නාවේ ගිහිල්ලා බලන්න කොළොන්නාවේ තියෙන හැම බඩු පොට් එක්කම ಭಾರತගේ ෆොටෝ එක තියෙනවා. උන් කියන්නේ ලකී අයියා කියලා. එතකොට ඔය කුඩුදුමින්දයා කුඩු විකුණන් ඉස්සර කොළොන්නාවේ ගංජා විකුණන්නේ කවුද? බඩු පොට් රන් කරේ කවුද? ඒ හිටපු පාතාලේ රන් කරේ කවුද? හිරුනිකාගේ මහායිකා. ඉන් පස්සේ මහායිකා මලාට පස්සේ ඒ වැඩේ හිරුනිකා කරගෙන යනවා. හිරුනිකා තනිකර මරෙක් විදිහට හැසිරෙනවා කියන එක හැමෝම දන්න කාරණයක්. කොටින්ම නාමල්ල කැටබෝල ගහලා අවසානයේදී නාමල්ල ඔබ දන්නවා රාජපක්ෂ පවුලේ ස්වභාවය තමයි අහුවෙන ඕනම එකේ පාවිච්චි කරලා Tamante ඇති වෙනකොට ගලවලා විසික් කරන එක. ඒ විදිහට තමයි නාමල් ලොක්කා ඔය හිරුනිකාට කරේ. ඔය නාමල් ලොක්කා විභාග වංචාව කරන කාලේ හිරුනිකා නාමල්ගේ උකුලේ තුරුල් වෙලා හිරුතල් වෙච්ච බඩක්. ඒ කාලේ නාමල් කරපු හැම කුපාඩි වැඩම මේ අම්මන්ඩි අනුමත කරා. මොකද හේතුව ඔය අම්මන්ඩි මම එක් අවස්ථාවකට ජාලජ්ජාවර්ධන ඔෆිස් එකේ ටික දවසක් හිටියා. ඔය මගේ නාමල්ගේ ප්‍රශ්න වෙලා මට යන්නේ මේ ප්‍රශ්න ඇති වෙලා යන්න තැනක් නැති නිසා සේෆ් හවුස් එකක් විදිහට ඔය ජාලජ්ජාවර්ධන යාගේ ඔෆිස් එකේ මාව තියාගත්තා. ඒ කාලේ නිතරම අපි දැකපු දෙයක් තමයි ඔය හිරුනිකා ඔතන ඉඳගෙන පිස්සු කෙලින විදිය. මිත්‍රවරුනි මම මේ කියන්නට උත්සාහ කරන්නේ හිරුනිකා සනාමල් බොහොම හොඳට ගැලපෙනවා. උන් දෙන්නම එකම ජාතියේ මදාවි, එකම ජාතියේ මැරයෝ, එකම විදිහට පාතාලේ උන් ආශ්‍රය කරන්නේ උන්. පහුගිය කාලේ ඔබට මතක ඇති අන්තිමට මහායික මලාට පස්සේ හිරුනිකා දිගින් දිගටම රාජපක්ෂගේ අම්මා මතක් කරන්න ගත්තා. හැබැයි රාජපක්ෂලා මුන්ගේ choice එක දැනගෙන හිටියා. පුංචි මස් වට්ටක් විසික් කරලා කිව්වා ඉල්ලපම් පලාස්සබා. කොහොමද ඊට පස්සේ මේ අම්මන්ඩි වනවන ගිහිල්ලා ඒකට සෙට් වෙච්ච විදිය. ඔබට මතක ඇති. ඊට පස්සේ මේ අම්මන්ඩි කොහොමද රැස්වීමල කිව්වේ? මට ඔය වෙන එක ආයක නෙමේ සම්බන්ධ තියෙන මට ඩිරෙක්ට් තියෙන රාජපක්ෂලත් එක්ක සම්බන්ධයි. ඕන ප්‍රශ්නයක් තියෙනවනේ හිරුනිකාට ඇවිත් කියන්නේ කිව්ව මරත් එක්ක කතා කරලා විසඳලා දෙන්න. ඒ හින්දා මිට්ටෝරණි නාමල්ට හිරුනිකා තොත්තු දෙන එක අලුත් කතාවක් නෙමෙයි. හැබැයි හිරුනිකාගේ මේ තොත්තු දෙilla මරාගේ මහාම්මන්ඩි දරුණුයි කියලා හැමෝම දන්නවනේ. නාමල්ගේ ගෑණීටත් වඩා දරුණුයි. ඒ ගෑණි මේ වෙනකොට දත මැදගෙන රෙදි හදාගෙන බලන් ඉන්නේ ඊළඟ ආර්යාව වෙන්නේ. ඒ හින්දා සජිත්ගේ ගෑණි වගේම නාමල්ගේ ගෑණිත් අර වෙන ගෑනු නාමල්ට කිට්ටු වෙනවට කැමති නෑ. ඒ හින්දා මේ අම්මන්ඩි කොයි හරි වෙලාවකදී තමන්ගේ මහායිකාට වෙච්ච දේ කරගන්න තියෙන ඉඩකඩ බොහොම වැඩි. කොහොමදත් ඒක උන්ගේ වැඩක්. ප්‍රශ්නේ මතුවෙන්නේ නාමල්ලා හිරුනිකාලා එකතු වෙන්නේ අපට කෙලවන්න. හොයලා බලන්නකෝ දැන් හිරුනිකා රස්සාවක් කරන්නේ නැහනේ. එතකොට මේ අම්මන්ඩි දැන් නඩත්තු වෙන්නේ කොහොමද? මේ අම්මන්ඩිගේ ආදායම් මාර්ගය කොහොමද? මං අර මතු කරපු ප්‍රශ්නේ කියන්නේ හිරුනිකාගේ සීයා පෙට්‍රෝලියම් එකේ ඩ්‍රයිවර් කෙනෙක්. එතකොට උන්ගේ පහයිකා දැන් හිරුනිකාගේ මහයිකා රස්සාවක් කරේ නෑ. චන්ද්‍රිකාගේ ජංගිය පිල්ලුව පාර්ලිමේන්තුවට එක සැරයක් රිංගුවා මරාගේ කම්කරු උපදේශක වෙලා හිටියා. එතකොට හිරුනිකාලට මෙච්චර දේපල ප්‍රමාණයක් කොහෙන්ද? හිරුනිකාලා බබ්බු නෙමෙයිනේ. එක් අවස්ථාවකදී මට මතකයි මහයිකා මලාට පස්සේ කිව්වා උන්ට ඉන්න කොළොන්නාවේ ගියක්වත් නැහැ කියලා. ඒක හැබැයි පට්ටපල් බොරුවක් කියලා කොළොන්නාවේ ඉන්න හැම එකම දන්නවා. මොකද ගංජා විකුණුවේ එතකොට කුඩු විකුන්නේ හිරුනිකාගේ මහායිකා ඒවා මේ පිරට දන්සල් විදියට නෙමෙයිනේ දුන්නේ. අනිත් එක බඩු පොට්ටවල එන හිරුනිකාගේ මහායිකා ලකී අයියේ කියලා තාමත් ෆොටෝ ගහගෙන ඉන්නේ. ඒ උන්ගේ තියෙන සම්බන්ධය. ඒ හින්දා මිත්‍රෝනි ප්‍රශ්නේ මතුවෙන්නේ හිරුනිකා නාමල් එක කුටුපායනික උන්ගේ වැඩ. හැබැයි ඒ අවසානයේදී ඒකෙන් බලපෑම සමාජයට උනන් අන්න එකයි ප්‍රශ්නේ. අනිත් කාරණේ මම නිතරම කියන කාරණයක් තමයි නාමල් එක්ක නිදි වෙදපු ගෑනුන්ට කසාදයක් බැඳලා නාමල් ඉන්න දෙන්නේ නැහැ. ඒකින්ද තමයි ජැක්සන්ගේ කෙල්ලට සිද්ධ වුණේ විශේෂඥ වෛද්‍යවරයාගෙන් අයින් වෙන්න. ඒක තමයි හිරුනිකාට සිද්ධ වුණේ. අනිත් කාරණේ තමයි මිට්ටෝරණි මේ නිශ්චිත මොහොතේ මුන් හැමෝම යැපෙන්නේ අපි බොහොම අමාරුවෙන් හම්බ කරන කීයෙන් හරි. දැන් නාමල් කොළුව රස්සාවක් කරන්නේ නැහැ. උන්ගේ මහායිකා දේශපාලනයට ඇවිල්ලා අම්බානකට හොරකම් කරා. හිරුනිකාගේ මහායිකාත් හොරකම් කරා.
අනිත් කාරණේ තමයි මුන් දෙගොල්ලම මැර පවුල්. ඒ හින්දා නැවත වතාවක් මුන් එකතු වෙලා ලොකු ගේමක් දෙන්න ඉඩ කඩ බොහොම වැඩි. ඒ අනිත් කාරණේ තමයි හිරුනිකාගේ මහායිකා වගේම හිරුනිකාත් මැරකමට කැමති, නාමල්ගේ මහායිකා වගේම නාමලුත් මැරකමට කැමති. මේ වෙනකොට දෙගොල්ලම කියන කතාව තමයි ಜಾති අනතුරු. ඒ හින්දා මිත්‍රෝනි අපි සියලුම දෙනා කල්පනාකාරී විය යුතුයි. මොකද නැවත වතාවක් අලුත් රවුමකින් මුන් අපට කෙලවන්නට ඉඩ තියෙනවා. ඒ නිසා මිත්‍රෝනි අර්ගන්තර ජයග්‍රහණ නැමැතිව ඔබට සිහිපත් කරමින් මා ඔබෙන් සමුගන්න. ඔබ සැමට ජය.